සමාන දුරකින් වගේ තියෙන නිසා. මමයි උමේෂයි දෙන්න කුරුණෑගල. නලිනී සංශාරී දෙන්න කොළඹට කිට්ටුව. නලින් වත්තල පංචාලි ගම්පහට කිට්ටුව. මං හිතන්නේ. ඉතින් ඔන්න මමයි උමේෂයි තමයි ඉස්සරවම ආවේ. අපි දෙන්න වොෂ්රූම් එක පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් ඔන්න එහෙම පීරගෙන යාළුවෝ දෙනක එනකම් බලාගෙන හිටියා. අපි කට්ටිය කතා වෙලාම හිටියේ ලන්ච් එකට එළියට යමු කියලා. හැබැයි පොඩ්ඩක් ඉතින් කට්ටියගේ තුරත් එක්ක පොඩ්ඩක් පස්සට ගියා. හැබැයි අද කොහොම හරි කිලෝමීටර් 4 හම්බුණා. අනිත් යාළුවෝ දෙන්න තාම නැහැ. ඉතින් මමයි උමේෂයි ලොබියකට වෙලා චැටක් දාගෙන හිටියා. මොකද මේ හම්බුණාට පස්සේ ටික දවසකින් එයා රට යනවා කියලා අපි ඔක්කොම දැනගෙන හිටියා. ඉතින් ආපහු අපිට මේ වගේ මීට් වෙන්න කවදා හම්බ වෙයිද දන්නේ නැහැ. කොහොම හරි ඉතින් උමේෂ රට යන්න කලින් අපි හිතනවා හම්බ වෙන්න කියලා. අපි හම්බුණා. හයි ආවා. අනේ ඔයා ඇයි ගවුමක් අඳිනවා කියලා ඇන්දේ නැත්තේ? ගවුමක් ඇඳලා සපත් දෙක දාලා එන්න කියලා කිව්වා නේද ඔයාට? හරි ඉතින්. අපි ඇතුළට එනකොට බුෆේ එක ඕපන් කරලා තිබුණේ. මොකද අපේ යාළුවෝ දෙන්න පරක් වුණානේ. ඉතින් අපේ ටේබල් එකට ගිහිල්ලා ටික බෑග් ගණන් මනන් ටික ටේබල් එකෙන් තියලා අපි ගියා බුෆේ එකට. මේක ඉතින් වැඩි හරියක් ඔයාලට බලන්න තියෙන්නේ කෑමයි අපි කට්ටියගේ කයියයි තමයි. මොකද ඉතින් මේ සෑහෙන කාලෙකින් අපි හතර දෙනා එකතු වුණේ. මට තියෙන ප්‍රශ්නේ දැන් මම මොනවද චිකන් කියලා වෙන මොන හරි කායිද කියලා. ඉතින් එපා. චිකන් බීෆ් කන්නානේ. එකවත් බලපං කාලේ. මම දෙක බටරුත් දාන්න බටර ආවම නෑ. මොකක්ද අර හොටෙල් එකේ මොකද්ද මතකද? ඒකෙත් මේ වගේ රසක් මේ ෂෝප් බුෆේ එක. නම් මතක නෑ. එකපාරක් දිරිලියෙන් අපි එක්කන් ගියා. කවුද? දිරිලිය එකේ දෙකෙන් එක්කන් ගියා එකට. හොටෙල් එකේ නම් මතක නෑ. මතක් වෙන්නේ නෑ.
අපි දෙන ශ්‍රී විහාර ගැන එදා කවද්ද කතා වුණේ? තායි තාලිය දේශනාගින්න ආ එනම් පැත්ත කොලා කියන්නේ ඊයේ මොස්පතින් කියන එක අපි බලාජිකින් දෝසෙක් මේක අන්ලිමිටඩ් බුෆේ එකක්. ඇත්තටම මේ කෑමවල වීඩියෝ කරගන්න බෑ. ප්ලේට් එකයි ෆෝන් එකයි දෙකම අරගෙන යන්න බෑ. මේ උමේෂ ගත්ත වීඩියෝ එකක් මං හිතන්නේ. මට ෂුවර් නැහැ. මේ මොකද ප්ලේට් එකයි ෆෝන් එකයි අරගෙන කෑම බෙදාගන්න කොහොමද බෑනේ. මේකේ ඕන තරම් කෑම කන්න පුළුවන්. ගානත් හැබැයි ෂේප් අවුලක් නැහැ. මේ තිබ්බ ඩෙසර්ට් කෝන එක. ඔන්න ඉතින් අපේ පංචාලියේ බෙදා ගැනීම. මේක වොයිස් කරද්දී ආපහු පාරක් යන්න හිතෙනවා. ගෙදර කට්ටියත් එක්ක දවසක යන්න ඕනේ. දෙවනි ප්ලේට් එකත් හරි. මං හරි කැමැත්තෙන් හිටියේ සුෂී කන්න බට් අයියෝ මං ඒකට ආස නෑ. ඒක රස නෑ අනේ. කයි ගහන එකම තමයි වැඩි. මොකද ඉතින් ගොඩක් කාලෙක වල්ලන්නත් ඕනේනේ. ඔන්න දැන් මගේ වැඩේ මං පටන් ගන්නයි යන්නේ. කමු. ඔන්න බලන්නකෝ සුෂී එක. ඒකට ආස නෑ මම. මට වොයිස් කරද්දිත් ඒක අවුල් කරන්න දෙයක් නෑ. ඉතින් කටට දාගත්ත එක අපහු එළියට දාන්න කියලා ඔයාලට මම සුමාරුවෙන් හරි කෑවා. මට ඒක ඇල්ලුවේ නෑ. ඔයා ඉන්න හොඳයි කියලා කිව්වේ. මේක ටිකක් අවුලක් නෑ. ඒක හරියන්නේ නැහැ. වෙලාවට මෙන්න මේක සීෆුඩ්. සීෆුඩ් වලින් හදලා තියෙන මොනවද දන්නද? මාළු වලින්. මොකද? ඇයි? මේ අපි කනවා. මේ ගෙවුනට කිව්වේ කොහොමද? එයාට නම් මොකද්ද මේ කිඩ්ස් එකක් දාන්න කියලා කිව්වේ. කිඩ්ස් එකක් දාන්න කියලා කිව්වේ. අහන්න මොන්දේ ඉස්සර ඉස්සර මේ වර බේස් එක බීලා දාලා. ඔන්න ඕ කෝල් එකක්. අම්මේ දුන්නා. ඔව් දුන්නා. ඔව් දැන් දුන්නා. නෑ කන්නේ නෙමෙයි. කියනවා.
අපේ මල්ලිලා වගේ කන්නේ ඕනේ කන්න පුළුවන් නේ හොඳට. මේ කනවා මහත් වෙන්නේ ලෑල්ල වගේ. කවුද? මල්ලි. හොඳයි නේ දැම්මලා. ඒක තමයි නිකන් පාඩුයි වගේ නිකන් කෝ ඕනේ. ඔය අම්මන ආව නේද? කලවම් කරගෙන මම ගෙදර යන්න ත්‍රිවිල් එක ආවේ ත්‍රිවිල් එක. ඕනේ නේ පංචාලි. බොස් එකේ යඟපා. මෙයා මේ හදන අපිට කළාද? විඩි බෙදලා හවස් වෙලා යන්න කියලා. ඔව් නේ. අපිට පාඩුවේ කන්න දීලා යන්න කියන්නේ අපිට පාඩුවේ යන්න කන්න දීලා මේගොල්ලන්ට අයින් බෑ. ස්ටාෆ් එකේ කට්ටිය මගේ අර එන දේ මම කරන්නේ. වීඩියෝ කෝල් කරගෙන මේක ගැන කියන්නේ. සෝස් ටිකක් ගන්න බැරි නම් මම කොහෙවත් දැකලා නැහැ සෝස් දෙන්න. එහෙම මම මෙහෙම මේ පැත්තෙන් හන්දක් එවන්නේ නේද? කොහොමද වැඩි? ආප් කරලා. එහෙම කැරි දෙකක් අරගෙන මොනවාද? දීතද? මොන හරි බැටර් එක දාලා නේද මේව දැද්දලා තියෙන්නේ. බැටර් එකක් දාලා නේද තියෙන්නේ. ඔව් දාලා මම කප්පුට්ටට ගේම දෙන්නේ නැහැ. හන්දයි ගරුප පැත්තෙන් තිබ්බා. කෑවා ති. නැද්දු මේක. ගෙදරදීත් ඔය විදියට පිළිවෙලටමද කන්නේවා. මට අද කප්පුට්ට කිංගි දාලා දෙන්න. හැබැයි කප්පුට්ටට සාධාරණයක් ඉතින්. මේ බෝඩ් එකේ පංචාලිය පේන්නේ නැහැ. මං චම්පිකට දාන්න. චම්පිකවත් එක්කන් ඉන්න තිබ්බේ. දෙක බෑනේ. මේ අර ගහන පියාප්පි කෑවද? අනිවාර්යෙන් දෙන්න වෙනවා එහෙනම්. මගේ වැඩ කාලේ තුන්වෙනි අගනම දාලා. හොඳයි. ගොඩක් දාගන්න කහන්න. ඒක තමයි වැඩි. මම බැලුවේ මේ මේකේ සයිස් එක අතන චූටි මේක මේව වෙන්නේ නැහැ. වැහිලා. නෑ මොකද ෂේප් එක යනවා. වැහිලා. මම එකෙන් දාගන්න ෂේප් එහෙම
දැක්කදර කප්රුකෙන් කට්ටියට ක්‍රිස්මස් ගිෆ්ට් දීලා තිබ්බේවා. ඒ කියන්නේ එයාලා දන්නේ නැතුව එයාලා කැමති දේවල් එයාලට ඕන කරන දේවල් හොයලා FB වල එහෙම අපි අප්ලෝඩ් කරනවානේ මේක තමයි මගේ ඩ්‍රීම් එක. එහෙම නැත්නම් යාළුවෙන්ගෙන් අහනවා මෙයා කාල හෝම් ඩිච් තෑගි එක ළමයෙක්ට මේ අම්මව රට ඉඳන් ගෙන්නුවා සතියකට. එයා දාලා තිබ්බ FB එකේ අම්මා නැතුව මට නත්තල් නැහැ කියලා. ඩුබායි වල ඉඳන් ඩුබායි වල ඉඳන් අම්මව ගෙන්නුවා. සමහරුන්ට මේ iPhone, laptop හරිනේ කප්රුකේ. කප්රුකේ. අපි දාන්න දීපනේ. අපිට නෙමෙයි එයාලගේ ස්ටාෆ් එකට. ඉතින් මේ අර මේ මම ඒව දැක්ක එක. මේ ඉතින් අර පොත්තු මිස්ටර් පොත්තු. ඒකේ උත් ෆෝන් බෙදනවා. මේ ඔයාලට මතක නැහැ අපේ ෆවුන්ඩේෂන් වල ඔක්කොම ඔයා ප්‍රාන්සෙන් හඩිය බාගෙන මෙයා නෑ මෙයා මට උන්නේ. මට ඒ ඉතිරි වාගේ කේස් දැන් හම්බුනා දෙසැම්බර් පඩිය. හම්බුණාද? යාර මතකද ඒ මංගල කේස් එකක් උනේ මට පඩිය බාගෙන නිමෝඩ් කියලා කැපිලා ගිහලා ගොඩක් නෑ නෑ ඒක ෆවුන්ඩේෂන් වල හෙලකට කරලා පඩි සයිකල් දෙකක්. මේ සයිකල් දෙක අතරේ මාරුනේ. එතකොට ඒක බාහිර සයිකල් එකක් මගේ ඇල්ලලා. මට අපේ හැමෝම පඩිය බාගියා. දෙකට කලින් එකක් දැන් අයින් වෙලා තිබුණා කියලා ඒක හම්බ වෙන්නේ. ඒක තමයි මේ කාටිය දීලා තියෙන්නේ. නෑ ඒක අයින් වෙද්දි දෙන්නේ. අන්තිම මාසේ දැන් ඒක හෙලකේ මේකෙන් ගන්නේ මට ඒක දෙන්න ඕනේ. සර්විස් ලෙටර්ස් යන්නේ කියලා. මේ බෝඩ් එක හම්බුණා. ඔයාලට හම්බුණාද? මට ජස්මින් කතා කරලා නිෂාදි වහනවා. ඒ මොකටද? ජස්මින් කතා කරලා නිෂාදි වහනවා වෙලාවකට. මම පොලි තියලා නෑ. නෑ නෑ මං ඔය අද මෙහෙ නෙමෙයි කියලා කුරිය කරන්න මොකක්ද ඒකට ඇහුවා. ඔයා කියන්න බෑ යාළුවා. ඒකට අපි 20 එකේ ගන්න ඉන්නේ. යුනික් එකේ ගන්න 20 එකේ 20 එකේ තියෙනවා. ඔව්. යුනික් එකේ ගන්න. ඒ සීලින් පස්සේ කන්න අපිට කුරිය කරන්නේ නෑ නේ අපිට. අපි මෙතන ඇත්තට 20 එකේ මූල ලංකා සාර බඩු ගන්න එක ලාභයි. මොකද මේ කුරිය ප්‍රශ්න නෑනේ ප්ලාන්ට් වලටම ඩෙලිවරි දෙනවා. අනික ඒ පැත්තෙමනේ තියෙන්නේ. හෙලෝ. හෙලෝ. නෑ අද කවුරුත් නෑ නේද? ඔව් අද කවුරුත් නෑ. පයින්නරව කට්ටියට පාටි කරනවා කඩිතා. ඔව්. එහෙම කියලා දාලා දීප්පා මේ අත් දෙන්න කරන්නේ. ඇත්තට මේ දෙහි කෑල්ලක් දාලා මේක හරි අමුතු ගතියක් තියෙනවා. මට විනාඩි 10ක විතර ඔබට මේකට ඉතින් කට්ටිය ඉස්සරහ ලුණු හලන්න බෑනේ පංචාර. ඒක මේ අමුතු ගතියක් තියෙනවා. අර මේ කේස් එක බ්ලැක් මීටර් මික්ස් කරලා. මොනවාද? මික්ස් කරලා දැම්මම බ්ලැක් මීටර්. ඔව් මික්ස් කරලා දැම්මම. ඇති වගේ නැද්ද? ඇති වගේ නැද්ද? ඔව් ඒ චුට්ටක් මොනවා හරි. මේ අපි සෙල්ෆියක් ගමු ගානේ මෙහෙම. අවුලනේ අපි නිකන් නෝමල් මෙතන හිටියා කියන්නේ. ඒක තමයි එහෙම තමයි ඕනේ. වැදගත් විදිහට චුට්ටක් අපි අවදගත් විදිහට ඉන්නවනේ. මොකද්ද මේ ජය උනේ? නෑ නෑ ආවද? එහෙම බල නෑ ෂේප් අර හොඳ කෙසේට එහෙම මෙමරියකුත් තියෙනවනේ එතකොට. ලතාවල් පෙළ මට කොහොමද? දාලා තිබ්බා. මේ අසනීප තත්ත්වයෙන් ඉන්නේ හැබැයි මේ වෙනකොට එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. ඔයා කියන්නේ මාරසේ ඉන්නේ කොනේ මගේ සල්ලි පිච්චිලා? මේ පිච්චුණානේ? මොන වෙලාවද? ඇත්තට? මේ කට්ටකොට අනේ ඵලයන් බයි යන්නේ. පිච්චුණා. මේ ඇත්තද? දැන් මේ ටික දෙන්න ඕනේ. ඒ සූට් ටික දෙන්න. ඇයි අර පොඩි එකා කරලා තියෙන වැඩේ ඇත්තටම කපලා? අර සාලි. ඒකේ තාත්තාගේ මේ WhatsApp එකේ මේව එකක් දාලා තියෙනවා. කොල්ල වොයිස් එකක් දාලා තියෙනවා. අප්පච්චි මට අම්මා ගැහුවා කියලා. ඊට පස්සේ අයි පුතේ අම්මා එයාට ගැහුවේ කියලා තාත්තා අහලා තියෙනවා. ඊළඟට කොළ වගේ කැපුවා කියලා ගහලා තියෙන කියලා පුතා දානවා. ඊට පස්සේ තාත්තා මේ අම්මට වොයිස් එකෙන් අහනවා "තමුසේ මොකටද ළමයාට ගැහුවේ" කියලා. අම්මා අර ටිකේ ෆොටෝ එකක් ගාලා යවලා තියෙනවා තාත්තාට.
මොකක්ද අවුල? අවුලද? තමයි මේ බත් දෙක මට හරියට. බත් යාළුවෝ දෙක කරන්නේ. දැන් මේක පොඩ්ඩට බා. උඩ මදි. මේ පොත්තත් පොත්තත් හුස්ම ගන්න බැහැ කන්නේ. try කරලා බලන්න ඕනේ. ඒවා ඔහොම කරගෙන මොනවද කරන්නේ? බාර් කරන දේ. හදනවද? ඔව්. මිස් අලු කියලා තමයි කපල කරන්නේ. මේක හොඳයි. පොත්ත තියෙනවා. දැන් මොකද කරන්නේ මේකට? එළියට ගන්න බැහැ. මේක පෙන්නේ නෑ. බඩේට සිද්ධ වෙන්නේ. මම ගත්ත එළියට කරන්න දෙන්නේ. බේබි අලේ මේ ඔබ දාන්න ඕන කන්නේ සුද්ධ කරන්න. මේ මොකක්ද මේ? මේවා ගෝවා මාල්. වීඩියෝ දාගන්න වෙන්නේ මේ වගේ කසිනාරියක් කරනවා. දෙපරිත මේක විතරයි. දැන් අරවා ආවා. මම චුට්ට හැම එකකින්ම ගත්තා. අම්මට කියලා ඉස්කේලෙත් තියෙනවා. අද මැරෙනවා. නොකා හිටන් වෙලට හරි. ෆෝන් දෙන්න දැන් කොල්ල එක්කන අද මැරෙනවා බං. හෙට හරිනේ අපි ෆෝන් එක දෙක. ආතක ඩෙසර්ට් කරනකොට මේ වෙන වැඩි ආවේ. ඊයේ ඩෙසර්ට් වලට වටලප්පක් තිබ්බා. මේක කන්නේම නෑ. මේක ෂඩ කනවා. ඊයේ ඩෙසර්ට් වලට වටලප්පක් තිබ්බා. වට උණු රසම රසයි. Baby corn. Deixa a Alice කොයාගෙන. කොහේ සඳ පිටට දුන්නයි. මේ ඔහෙදි කියන මහට මම මේ වටක් කරන්නේ. මේ වටක් කරලා ෆොටෝ එකක් දාන්න ස්ටේටස් මම ඉතින් බය වෙනවා. ඒක නෑ දැන් ගන්න නැති අය මම කලින් ඉන්නේ තිබ්බා. කලින්ට වඩා ඔයා මේ උමේෂා. උමේෂා බ්ලැක් කලර් එක කරලාද? ඔයා බ්ලැක් කලර් කරාද? ඒ වුණාට තද කළු පාටක් තියෙනවා. අනේ මොඩ මොකක් හරි කරන්න කියන කොණ්ඩේ මේක පිස්සම් ෆොටෝ වගේ ඉස්සරහට එනවා. කොණ්ඩේට අතවත් තියන්න එපා. අනේ මෙහෙම ඔයා ඔය තියෙන කොණ්ඩේට කැමති නම් කොණ්ඩේට අතවත් තියන්න එපා. අපේ බෙල්ලේ කැපුවා. කැපුවා? ඇයි? කොච්චරක් කැපුවා. දැන් ලෝකෙ අඩි. අප්පත්. දැන් බැලනවා අනේ මේ පංචාලි ඔය කොණ්ඩේ තියාගන්න. මේ යනවා. ගියා. ඒකට ඔයිල් ට්‍රීට්මන්ට් කරන්න. මම කොණ්ඩේට එක මදි. ඔව් ඉතින්. මගේ යනවා මොකද? හරි ගාලා හස්පිටල් හොඳට ආවා ඉතින් මට මතකයි. අහන්නකෝ ඔයා ඔයිල් ට්‍රීට්මන්ට් කරන්න. එතකොට හරි. වෙන නම් මොනවත්ම කරන්න එපා. වෙන නම් මොනවත්ම කරන්න එපා කොහොමද? කැන්සර් හොස්පිටල් යවුවද? මම කිව්වා. බල්ල සෙල්ලම් කරලා ඈ අපේ කෙනා මේක දාලා බල්ලට මෙහෙම ඌ අල්ලලා. මම කොහොමද නෑ මේ මේ සිද්ධාර්ථය ආවන්නේ පඩි ලේඩි ඉන්නේ නැහැ හොස්පිටල් යවන්න බෑ. ඉතින් ලේඩිනේ උඩනේ බං ඔය කපලා තියෙන හරිනේ. අපිත් තිබ්බානේ. ඒක පුළුවන් ඔය වොෂ් කරනවා. දැන් චෙක් කරනවා. දැන් වැවිලා ආයේ. එයා කොනික් වැඩි වැවෙනවා නේ. අර පීනට් රයිස් එක රස නැහැ. පීනට් එක රස නැහැ. මේක.
තමයි මේ මතක් වෙන්නේ. කලකින් දෙන්න කාලා කන්න බැරි ටික. ඒක තමයි නේ එහෙම දෙන්න බැන්නේ මේ අපේ කාලේ. කොන්නෙම නෑ. කොහෙම නෑ. ඔය යා කන්න අපි මන්ට අඩුවෙන් කන්න යා. ඊට පස්සේ ඕවා තමයි අර මං කිව්ව එක්කලා ගෙනියන්නේ. අරණි වෙන් කරනවා. කොහොමද මේක පුදුමයි මේ උමේෂ ෆෝක් කන්න නැහැ කියපුවා. නෑ. අයියෝ වැටුණා දැක්කන වගේ සැරට් එකට ප්‍රධාන අතෝ අයිකෝන් හැංගිලා ඉන්නේ. වැටෙනවා ෆෝන් එක නූරට අල්ලන් ඉන්නේ. අපේ ගෙදර ඇවිල්ලා පොලේ යනවා මේ ගොම්මනේ. දැන් හෙට මේව මතක් කරගෙන ඉන්න. ඊයේ වගේ කන්න අඩු තිබ්බනම් කියලා ඇත්තටම මේ මතක් වෙන්නේ. ජෙලි එක රහයි. මොකක්ද මොන දෙයක්? පොඩි ගෑයි. නෑ නෑ. වැඩි දෙයක්. අනිත් කාරණේ. ඕවනේ. දැන් මේක රහයි. කෝපි වලින් හදලා තියෙනවා. මොකටද වගේ? පන්තියදී අද තමයි වැඩිපුරම ජාති කන්න ඇත්තේ. හන්දක අරන් යන්නේ නැහැ. මත් ඒක තමයි යවුවේ. අර කේක් එකක් ගත්තා මම ඉතින් මේ ෆෘට් එකත් රහයි. ෆෘට් අර මොකක්ද එකක් තිබ්බේ? ඒක රහයි. ඔය වීදුරු අරගෙන යන්න. හා. මොනවා බොන්නද? වයින් වගේ. ඒක මට කන්නේ පාංචාලි. මම සව් එකෙන් හදපු කෙනාට නෑ වගේ. අන්තිමට පොඩ්ඩක් බලන්න මට යද්දී ඉන්නේ දැන්. ඔනේ බය. පංචාලිය ගෙගාට ඉන්න මම මේ දොඩ අහලා. මේකත් කියලා නිවුස් එකට සතුරු සාමීචි අවසානයේ සතුරු සාමීචියකට සහභාගී වී
වෙලාවට වෙන්න ඉන්න මිනිහා දන්නවා මේ ඌ කවුද කියන්නේ. ඌගේ ගෑණි දන්නවා මේ කවුද කියන්නේ. එහෙනම් ප්‍රශ්න කිව්වෝ. එයාට නම් පොඩි ඩවුට්ස් ඇති වෙනවා. වයිස් ඉස්තක වැඩිනේ. මට අවුලක් නැහැ. මේක හරි ෂෝක් වගේ. මට අවුලක් නැති. මේක හරි ෂෝක්. මට අල්ලන්නේ නැහැ. මේ කාපාට කරන්නේ. වෙලාවකට තමයි ගෑනු කෙනෙක් මෙච්චර ප්‍රෙෂර් එකක් දාන්න පුළුවන්ද කියලා. රිසර්ච් කරලා තියෙන විදිය බලන්න උමේෂගේ නම. උමේෂා විතරයි. මං හිතුවා දාලා කියලා නිර්මාණි. ඔයා ගෙට ගියාද? හෙලෝ. හොටල් ලුන් ටිකක් දාන්න. ඔව්. ජම්බරිස් ටිකක්. ඔව් කියන්නේ. මිසිස් කියලා දාන්නේ. මේ වෙන මිසිස් කෙනෙක්ද දන්නේ නැහැ. මම එළියේ මේ වැරදි ටේබල් එකක් දැම්ම නිදලා තියෙන්නේ. මම නැහැ එනනම් අපි කෑවේ නැහැ. හෙලෝ සූටි. අනේ වාටක ලොකු එකක් මේ ජෝනි වල පාඩම් කරන්න ලෑම්ප් එකක් මම එවුවා. මම කතා කරලා. කාන්නද? නෝයා මම දෙරියෙන් ඉස්සෙල්ලා හදුවා. මම අදදී දෙකයි පාඩම් කරන්න ලෑම්ප් එකක් එවුවා. බලන්න මේ අම්මට මම මුදු වගේක් දැම්ම ඒක තියනවද? මං හදලා දෙකක් කියන අම්මට ඇද්දේ ටික. හරි මම එළියේ ඉන්නේ මම ගෙදරින් කෝල් එකක් ගන්නවා. දොඩම් කෑල්ලක් කන්න යන්නේ. තොර හැලෙන්න ගහලා ඒක දැක්කම මතකුනේ අපි ළඟදී කෑර වෙඩිට් එකකට කස්ටමර් කෙනෙක්ට ගෙනාම අපි කෑවා. මේ ප්ලැටර් එක. කන්න නම් හම් වෙනවා. ඇඩ්මින් එකේ එක්කෙනා ඉන්නේ අපිත් එක්ක. උගේ වැඩේ මාව බයිට් එකට අල්ල ගන්න තනේ. ඒකට මේකත් එකතු වෙලා දෙන්නම එකතු වෙලා මාව බයිට් කරනවා. ඔව් අනේ දැන් මල්ලි කෙනෙක්. පොරමැද උමේෂයි මමයි දෙපැත්තේ. මේ ආයිනේ ප්‍රබාත් විතර ප්‍රබාතේම ගොඩක් කට්ටියට සෙට් වෙන කෙනෙක් නෙමෙයි. කවුද ප්‍රබාත් කියන්නේ අපේ? නෑ. අපි ඇඩ්මින් එකේ. ප්‍රාර්ථනා ලොක්කත් හිටියේ මම කෙනෙක් වෙච්ච එක කවුද දන්නවද? දනුව දැන් එහෙම ඉන්නේ? දන්නවද හොඳයි? අවුලක් නෑ. කවුදර මෙයා කවුදර කරලා කම්ප්ලයින්ස් සිටිපෙක් කෙනා වෙඩින් එකේ පොතේ මාෂා. ඔය එහාට ගමන් තිහාරිය කියන්නේ දැන් තිහාරිය. දර්ශනය යනකම් ඉඳලා ඇවිල්ලා කතා කරා. ෂෝක් කියන්නේ හොඳට කියවනවා. කියවන දේ තේරුම් ගන්න පුළුවන්. බෑ. සමහරව බෑ. ඔව්. සතියකට ගියා වෙන කම්පැනි නිමාෂා. මම ඔයාට තුර නැද්ද කියලා. නෑනේ මම මෙඩිකල් අඩ්වයිස් දැන් මෙහෙල ඉන්නේ. සම්දිවිලි තියෙනවා සතියකට නරඹ. ඉතල තමයි කතා කරලා වෙන්නේ කියලා. දැන් මේ කරන්නේ. ඉන්ඩස්ට්‍රියල් සේෆ්ටි එකෙන් ආවෙන්න ආවා. කොහොමද අප්පව? බඩු ප්ලාන්ට් එකටම දෙනවා. සේෆ්ටි ෂෝ 50ක් ගත්තා. නරඹ. දැන් ඔය මොනවාද බඩු වගේ කොහොමද? ඒක තනිකර ඔඩිට් කරන්නේ මේ දවස්වල. ඔව් මේක ඉතින් ඔඩිට් කරනවානේ. ඔඩිට් කරනවා කියලා බඩු වගේ කෝඩ් කරගන්න ඕනේ. මගේ නිවාස කතා කරන්නේ ඩිජිටල් මොනවාද? මම කිව්වා සිනර්ජි කියලා වැඩ කියන්නේ කියලා සබ්ලයි කරනවා. මෙඩිසින් ඩොක්ටර් දාලා ගන්න තියෙන්නේ ඔය කියලා වැඩ. මේ බරබල් ස්කේල් උස ගන්න ස්කේල් මිනිස්සුන්ගේ වරනේ ඩිජිටල් පොඩි එක සිනර්ජි එකකින් අපි දෙකම 2000 ගණන් උඹලා තමයි ලාට කොහොමද? නෑ එතකොට කොටේෂන් ගන්න ඕනේ මෙඩිසින් පිට දාලා ගත්තනේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ප්‍රෙෂර් එයාලගේ මෙඩිසින් පිට මේ කම්පැනිට එයාලගේ ෆ්‍රී කොටේෂන් කම්පෙයාර් කරන එක අදාළ නැහැ. එක සප්ලයි කෙනෙක් හරියට හිටියනම් හරි ඇති කියලා. පෙත්තේම තමයි. ඒක නම් ඇත්ත. මේ ඔයාලා හිම හදාගන්නනේ එක තමයි හොඳම ක්‍රමය. ඒ දැන් අර ප්‍රයිස් බලන්න නේද? එයාගේ සප්ලයිලා කියා බලන්න අපි වැඩි කරනවා. ඒ කියන්නේ ආවා ෆෑන් එකක් මම අපි ටීම්ස් එකක් ගන්න තමයි ප්‍රයිස් ඩිස්කස් කරන්නේ දාන්න.
සිංගලකේ වෙලාවට රුපියල් 1000ක් වැඩි. ඉතින් කොහොම හරි අපි පැය එකමාරක් දෙකක් විතර පාර එකේ හිටියා. කතා කර කර ඕපදූප කිය තමයි ඉතින් අපි ලන්ච් එක ගත්තේ. බයික් එක ඇතුළත් මොකද නලින්නවා කරන්නේ? තුන් දෙනා වටයක් දාගෙන ගිහිල්ලා මදි. ලක් බයි chance එක බලමු. මේ බිලත් එක්ක දාන්න තියෙන්නේ. මේ මොකද්ද නලින්? බිලත් එක්ක දාලා තියෙන්නේ. දැන් බිල ආපහු ඇටච් කරගන්න. ඒකනේ දෙයියනේ ඒකට ක්ලිප් කරලා දීලා තියෙන්නේ. ෆෝන් එක ආන්සර් ගන්න ඕනේ. කෝල් එකක් ආපුවම දිනුම් ඇදීමේ. ඒක තමයි තියෙන අවුල. සප්ලයි කෙනෙක් කියලා හිතලා ආර්ථන කරොත්. දැන් ආපහු ඔයාලකට ගිහින් ස්ටේපර් එකක් ගහගෙන ඉන්න. අනේ සංසාරේ. මේ හැබැයි මෙහෙම තියෙනවා වොෂින් මැෂින් එකකුත් තියෙනවා බයික් එකක් තියෙනවා ඉලෙක්ට්‍රික් ඔන්න ඔය විදියට අපේ දවස ගෙවුණා. අය ඉතින් කවදා කොහොම මේ විදියට හම්බ වෙන්න පුළුවන් වේද මන් දන්නේ නැහැ. හා ගිහින් හරි. හා. ඉතින් ආපහු දවසක අපි හම්බ වුණා. පොඩි හරි වීඩියෝ එකක් මම ගේන්න. එතකොට ඔයාලා පරිස්සමින් ඉන්න. ඉක්මනට අලුතින් වීඩියෝ එකක් අරගෙන එනවා. එන්නම්.